ඉතින් අද මම ඔබ සමග මේ කතා කරන්න යන්නේ ආසියාවේ දිගම විශේෂ ගොඩනැගිල්ලක් පිළිබඳ. ඒ තමා බෝගම්බර සිරගෙදර. අපි එහි විශේෂ කරුණු කීපයක් එකින් එක බලමු. ප්‍රංශයේ ඓතිහාසික බැස්ටිල් සිරගෙදර ගෘහ නිර්මාණ වලට සමාන ලෙස තමයි මේ ගොඩනැගිලි ඉදි කරලා තියෙන්නේ. අනිත් විශේෂ කරුණ තමා ආසියාවේ දිගම ගොඩනැගිල්ල කියලා කිව්වේ මෙන්න මේ ගොඩනැගිල්ලේ ඔබ දකින්න ඇති මේ දිගට තියෙන මේ අත්තිවාරම එහෙම නැත්නම් පාදම කිසිදු තැනකින් වෙන්න ඕන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් අන්න ඒක තමයි මෙහි තියෙන විශේෂත්වය. මෙහි දිග අඩි 556ක් වෙනවා. එහෙම නැතිනම් මීටර 170ක් පමණ දිගයි. ඉතින් මේ වෙනි ගොඩනැගිලි අපිට බොහොමයක් දැය ගන්න පුළුවන් වුණත් මෙන්න මේ ගොඩනැගිල්ල පැරණිතම ඒ කියන්නේ 1876 තමයි ඉදි කරලා තින්නේ. මේක මෙහි විශේෂත්වයක්. මෙතන තිබුණු වැවක් අපි දන්නවා වර්තමානයෙන් තියෙන්නේ මාලිගාව ඉදිරියේ තියෙන නුවර වැව එහෙම නැත්නම් කිරිමුහුද. ඉස්සර තිබිලා තියෙන මෙතන බෝගම්බර වැව. මේක ගොඩ කරලා තමයි මේ සිරමැදිරිය ඉදි කරලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකින් විසින්. මේකත් මෙහි අපිට දැකිය හැකි සුවිශේෂී කරුණක් වශයෙන් දක්වන්න පුළුවන්. මේ ඔබ දකින්නේ මේ සිරමැදිරියේ දිගට තියෙන වහලක සොල්දරයක්. ටිකක් බයත් හිතෙනවා කරුවල කාමර අතරින් තමයි අපිට යන්න තියෙන්නේ. මෙහිම යනකොට අපිට විශේෂ සිරකරුවන් කීප දෙනෙක්ගේ සිරමැදිරි බලා ගන්න පුළුවන්. මේ ඔබ දකින්නේ එවැනි එක් සිරමැදිරි. මේ සිරකරුවන්ට කැම දීම සඳහා සුවිශේෂී කවුළු හදලා තියෙන විශේෂයෙන් බිත්තියේ පහළින්ම කවුළුවක් හදලා තමයි කැම දීලා තියෙන්නේ. මේ දකින්නේ ඔබ එවැනි කවුළුවක්. මේ කවුළුවේ යටින් තමයි භාජනයකට දාලා කැම ටික දෙන්නේ. හැබැයි ඉතින් මෙවැනි තැනකට නම් කිසිම දවසක එන්න නම් හදන්න එපා. අපි අද නම් බලන්නේ මේ සංචාරකයන්ට වෙන් කරලා තියෙන සිරමැදිරියක් ඉඳ ගැටලුවක් නැහැ. මෙතන සිටිය සිරකරුවා අද පල්ලේ කෙලේ ප්‍රදේශයේ ස්ථානගත කරලා තියෙන වෙනම සිරමැදිරියක් හදලා. මේ බලන්නකෝ. ඕන් සිර කරලා සිටිය සිරමැදිරි වල දොරවල් ඉබි යතුරු දාලා වහලා තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ උන්ට සිටීම සඳහා හදලා තියෙන කාමර. ඔව් මම දැන් මේ යන්නේ විශේෂ සිරමැදිරියක් බලන්න. මේ තමා මරුසිරා රැඳී සිටි සිර කාමරය. ඔහු ගැන ඔබ අහලා ඇති. ඔහුගේ ජීවිත කතාව. අඳුරු ප්‍රදේශයක් තියෙන්නේ. ටිකක් යන්න අපහසුයි. ඔව් මේ තියෙන්නේ කාමරය. බෝගම්බර සිරගෙදර සුවිශේෂී ස්ථානයක් තමයි දැන් මම මේ බලන්න යන්නේ. මේ තමා මරණ දඬුවමට ලක් වුණු සිරකරුවන් අවසාන වශයෙන් රඳවලා තියෙන කාමරය. බුදු රුවක් සහිත අපිට පින්තූරයක් දා ගන්න පුළුවන්. මේ ස්ථානේ තමා මරණ දඬුවමට පෙර රඳවලා තියෙන ස්ථානය. ඔව් මේ දකින්නේ ඔබ එල්ලුම් ගහ. අපි එතෙන්ට යමු. ඔව් මේ ස්ථානේ තමයි 1876 සිට 1900
75 දක්වා කාලය තුල සිරකරුවන් එල්ලා මරලා තියෙන ස්ථානය. ඒ දක්වා සිරකරුවන් මරණ දඬුවමට ලකුණු සිරකරුවන් 524ක් මෙහිදී එල්ලා මරා තියනවා කියලා සඳහන් වෙනවා. බලන්නකො පරිසරය. ටිකක් දුක්ඛිත පරිසරයක්. විවිධ අපරාධ නිසා ඔවුන්ගේ ජීවිතේ ඔවුන්ට අහිමි වෙලා තියෙනවා. මේ දකින්නේ විශේෂ දඬුවම් කාමරය. ඒට ආසන්නෙම තමයි ඒක පිටලා තියෙන්නේ. වඳුරු කාමරය. ඉතින් අපි බලමු මේ සිරකරුවන් කොච්චර දරුණුනත් ඔවුන්ගේ සිතේ ඇතුණු සිටිවිලි චිත්‍රයට නගලා තියෙනවා. මේ තියෙන උන්ගේ අපූර්ව ඒ සිතුවම්. අපි ඒ සිතුවම් කීපයකුත් කාමරෙන් කාමරයට ගිහිල්ලා රූගත කරා. ඒක ඔබට එක දිගට මම පෙන්වන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඒ වගේම ඔවුන්ගේ සිතේ පහළුණු කවි සිතුවිලිත් එක් එක් කාමරවල ලියලා තිබුණා. මම ඒවා එකතු කරලා ඔබට එක පෙළට දැන් මම මේ පෙන්වන්න යන්නේ. අපි එකින් එක බලමුකෝ. බලන්නකෝ මේකේ ලියලා තියෙන දේ සල්ලිත් නැහැ, සනීපත් නැහැ. ළඟ සිටියේ යාළුවොත් නැහැ. සෙවණැල්ල තමයි අපිට සිටින ආලෝකය. මේක සිරකරුවෙක්ගේ අදහසක්. අපි එකින් එක කියව බලමු. මෙවැනි නිර්මාණ හැකියාවන් මේ සිරකරුවන් ගාව තිබිලා තියෙනවා. ඒවා තමයි මේ බිත්තිවල වුන් ඇඳලා තියෙන්නේ. ඔව් මේ බලන්නකෝ අපූර්ව කියමනක් ලියලා තියෙන ආකාරය. තිදිනාම එකකි. වැරදි කරන්නෙත් මිනිසාය, දඬුවම් දෙන්නෙත් මිනිසාය. දඬුවම් විඳින්නෙත් මිනිසාය, මිනිසාට මිනිස්කම අමතකයි. මෙවැනි කියමන් අපිට එක් එක් සිරකුටි වල දකින්න පුළුවන්.
ඇහැලපොඩි නිලමෙතුමා. ඔබ ඒ ඉතිහාස කතාව අහලා ඇති. මේ ඕගම්බර සිරමැදිරිය හදන්න පෙර වැවක් වශයෙන් තිබුණ කාලේ එතුමාගේ විසව දියේගිල්ලා මරණයට පත් කරපු ස්ථානය තමයි මේ සලකුණෙන් දක්වලා තියෙන්නේ. මෙතන එහා පැත්තේ තියෙනවා සිරකරුවන්ට වන්දනාමාන කිරීම සඳහා සිටවලා තියෙන බෝගසක්. ඒ පරිසරයත් බලලා අපි අද සමුගමු. ඉතින් ඔබටත් මේ සිරමැදිරිය බලන්න එන්න පුළුවන්. දෙස් විදෙස් සංචාරකයන්ට අද මේ විවෘතයි. ඉතින් මෙවැනි වැඩසටහන් වලින් නැවත හමුවීම සඳහා මාගේ මේ YouTube නාලිකාව subscribe කරලා like කරන්න.